දන්නවද? ලෝකෙට හොරෙන් මිසයිල් අත්හදා බලන උතුරු කොරියාවේ මේ ඒකාධිපති අමුතු නීති ගැන. රටවල් වල ඇවිදින්න ට්‍රැවල් කරන්න ඔයාලා කවුරුත් ආස ඇති. ලෝකෙ පුරා ලස්සන රටවල් තියෙනවා. හැබැයි මේ ලස්සන රටවල් වල නීති එක එක රටේ එක එක විදිය. හැබැයි ෆිල්ම් වල අපි දකිනා වගේ සීමාවක හිර වුණු දරුණු නීති තියෙන රටක් ගැන අහලා තියෙනවද? දකුණු කොරියාව ෆැන්ටසි පිරුණු හැම දෙයක්ම තියෙන දියුණු රටක් වුණාට උතුරු කොරියාව මීට සම්පූර්ණයෙන්ම වෙනස්. ඇත්තටම උතුරු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර මිනිස්සු සිරගත වෙලා ඉන්න රටක් කියලා ඔයාලා දැනගෙන හිටියද? මේ රටේ ඉන්න දෙවියෝ වෙන්නේ කිම් ජොන් උන්. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි රටවල් දෙකක් උනේ ලෝක යුද්ධ කාලෙදී. උතුරු කොරියාවේ අයට සින්දු අහන්න තහනම්. අපි හැමෝම ලෝකෙ වටේ සින්දු හරි ආසාවෙන් අහනවානේ. පොප් කල්චර් එකට මිනිස්සු හරිම ආසයි. ජස්ටින් බීබර්, මයිකල් ජැක්සන්, ලේඩි ගාගා කෙසේ වෙතත් එයාලගේම අනිත් රට කොරියාවේ BTS, Blackpink සංගීතය පවා මෙයාලට තහනම්. සින්දු විතරක් නෙමෙයි පිට රට ෆිල්ම් බලන එකත් තහනම්. ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක් බලන එක, සින්දුවක් අහන එක හිරේ යන්න තරම් ලොකු වැරැද්දක්. ටීවී එක ඉස්සරහට ගියාම අපිට හිතෙන channel මාරු කර බලන් තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. හිරු එක එපා වෙනවා නම් සරණවාහිනිය එපා වෙනවා නම් දෙරණ බැරි නම් සිරස ඒකත් බැරි නම් පිටරට නාලිකාවක් හරි අපි බලනවා අපිට කැමති දේ. හැබැයි මේ රටේ විදේශ නාලිකා සපුරා තහනම්. හරි විදේශ නාලිකා තහනම් කියලා මෙයාලගේ රටට කියලා මහා ලොකු channel ගොඩක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ channel 4ක් විතරයි. මේ 4ත් පාලනය කරන්නේ එයාලගේ රජයෙන්. මේ වගේම පිටරටට කෝල් ගන්න එකත් මේගොල්ලන්ට කරන්න බැරි දෙයක්. බැරි දෙයක් කියන්නේ තහනම් දෙයක්. 2007 දී එක පුද්ගලෙක් ෆැක්ටරි එකක භූගත තට්ටුවක දුරකථනයකින් පිටරටට හොරෙන් කෝල් ගන්න උත්සාහ කරා. හැබැයි මේ නීති විරෝධී වැඩේ නිසා මෙයාට ලැබුණ දඬුවම උනේ මරණය. මරණය කියන්නේ 1,50,000ක් විතර මිනිස්සු ඉස්සරහදී මෙයාව මරලා දැම්මා. හිතන්න මේ වගේ දේවල් අපි දකින්නේ මනක් කල්පිත ෆිල්ම් විදිහට. ඒත් උතුරු කොරියාවේ ඇත්තටම මෙහෙම වෙනවා. මේ විතරක් නෙමෙයි මීට වඩා දරුණු නීති මේ රටේ තියෙනවා. කොටින්ම කිව්වොත් එයාලට එයාලගේ කොණ්ඩේවත් එයාලා කැමති විදිහට කපන්න අයිතියක් නැහැ. අපේ රටේ සැලොන් කීයක් නම් තියෙනවද? කලර් කරන්න, දික් කරන්න, පීරන්න අපි ආසාස විදිහට ආසාස දේවල්. එහෙම මූලික අයිතියක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මුළු රටටම හෙයා කට් වර්ග 18යි තියෙන්නේ. ඒකත් 10ක් ගෑනු අයට 8ක් පිරිමි අයට විදිහට. මේ 8ටත් රටේ ජනාධිපති කිම් ජොන් උන්ගේ හෙයා ස්ටයිල් එක ඇතුළත් නැහැ. මේකත් කිම් ජොන් උන් ගෙනාපු ක්‍රූර නීතියක්. කිම් ජොන් උන්ට හරි එයාගේ පවුල කෙනෙක්ට හරි දේශපාලනයේ කෙනෙක්ට හරි කරන අපහාසයක් දේව අපහාසයක් කියලා තමයි කියන්නේ. මේක දැඩි දඬුවම් ලබන වරදක් වෙනවා. අපේ රටේ වගේ ගෝට ගෝ හෝම් කිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරා නම් ඒ රටේදී ඒ මිනිසුන්ට අයිති වෙන්නේ දැඩි දඬුවම් සහිත මරණය. කොච්චර ක්‍රූරද කියනවනම් පාලකයන්ගේ කිම් ජොන් උන්ගේ ෆොටෝ එකක් හැම ගෙදරකම තියෙන්න ඕන. මේ ෆොටෝ එකේ දූවිලි පිහදාන්න නැති එක පවා අගෞරවයක් කියලා තමයි කියන්නේ. කිම් ජොන් උන්ගේ තාත්තා කිම් ජොන් ඉලීගේ ගුණසැමරුමට දවස් 11ක් යනකම් උතුරු කොරියානුවන්ට hina වෙන එක, සාප්පු සවාරි යන එක, ඒ වගේම මත්පැන් පානය තහනම් නියෝගයක් දැම්මා. දෙනින් කියන්නේ ඒගොල්ලන්ට තහනම් දෙයක්. අපේ රටේ වගේම ලෝකෙ පුරා රටවල කෙල්ල කොටට අඳින්න ආසයිනේ. හැබැයි එහෙම කොටට ඇඳලා කැමති විදිහට හිටියට උතුරු කොරියාව නම් ධන හිස වැහෙන්න අඳින එක අනිවාර්යයි. දුර්ලභම પાස්පෝර්ට් තියෙන රටක් තමයි උතුරු කොරියාව. දුර්ලභ කියන්නේ પાස්පෝර්ට් එකක් ගන්න අයිතියක් මේ රට්ටුන්ට නැහැ. ඒ රටෙන් පිටවන එක දැඩි නීති වලින් එකක්. પાස්පෝර්ට් ගන්න පුළුවන් අවසරයක් තියන අයට විතරයි. හැබැයි සංචාරකයන්ට එන්න පුළුවන්. ඒත් මාර්ගෝපදේශනය වෙන්නේ රජයෙන්. රජයෙන් කියන තැන් කීපයකට විතරයි මෙයාලට යන්න පුළුවන්කමක් තියෙන්නේ. රටේ කෙනෙක් රටෙන් පැනලා යන්න හදනවා නම් එයාලව මරනවා. ඒක තමයි නීතිය. අනිත් දේ වෙන්නේ මෙයාලගේ තියෙන්නේ පෞල් පාලනයක්. මේ කිම් පවුලට ඇරෙන්න වෙන පවුලක කෙනෙක්ට ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන්නවත් බෑ. ඔන රාජපක්ෂලාට බැන්නට පවුල් පාලනය කරනවා කියලා බලන් යද්දි ඒගොල්ලෝ අනිත් අයට ඡන්ද ඉල්ලන්න හරි chance එකක් දුන්නානේ. මේ රටේ කොච්චර බිහිසුණුද? ඔයාලට
හිතෙන්න පුළුවන් මේ එක එක වැරදි රජයෙන් දැනගන්නේ කොහොමද කියලා. රජයෙන් හැම තැනම ඔත්තුකාරයෝ දාලා ඉන්නේ. විරුද්ධ වෙන, විරුද්ධතා කරන අය, විරුද්ධව කැරලි ගහන අයව මේගොල්ලෝ හොයාගන්නවා. මේ ඔත්තුව රජයට දෙනවා. මේ වෙනුවෙන් දරුණු දඬුවම් ලබන්නත් සිද්ධ වෙනවා. මේ රටේ ඉන්ටර්නෙට් කියන්නේ මේ තහනම් ගොඩෙන්ම එක දෙයක්. අවසරේ තියෙන්නේ රජයේ කීප දෙනෙක්ට විතරයි. ඉතින් ඇත්තටම උතුරු කොරියානුවන් අනිත් රටවල් ගැන ඇත්තටම අනිත් රටවල් කොච්චර දියුණුද කියලා වගේම මේ දේවල් ගැන ලොකු අවබෝධයක් නම් නැතුව ඇති. මොකද ඉස්කෝලේ ළමයෙක්ටවත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. මේ තරම් තහනමක් තිබුණත් මෙයාලා ක්‍රීඩාවට නම් සලකලා තියෙන වෙනස් විදිහකට. ලෝකෙ ලොකුම ක්‍රීඩාංගණය තියෙන්නේ උතුරු කොරියාවේ. ඒ වගේම ඔලිම්පික් තරඟවලිනුත් පදක්කම් සෑහෙන ගොඩක් මෙයාලා දිනලා තියෙනවා. උතුරු කොරියාව මේ තරම් තනි වෙලා ලෝකෙන් වෙන් වෙලා හිටියට යුදමය අතින්නම් පුදුම උනන්දුවක් තියෙන්නේ. රටේ මිනිස්සුන්ගේ අයිතීන් හැමදේම නැති කරලා ඒකාධිපති පාලනයක ඉන්න මේගොල්ලෝ ලෝකෙ අල්ලන්න ප්ලෑන් කරනවා. ලෝකෙ 4 වෙනියට ලොකුම හමුදාව ඉන්නේ උතුරු ඇමරිකාවේ. කිම් ජොන් උන් ඇත්තටම මොකක්ද මේ කරන්නේ? මේ අහිංසක මිනිස්සු මේ තරම් පීඩාවට පත් කරන එක ඉතාම සුළු වැරදි වලට දැඩි දඬුවම් දෙන එක අනුමත කරන්න පුළුවන්ද? උතුරු කොරියාව න්‍යෂ්ටිකාවි හදනව ඇතිද? හොර රහසම මිසයිල් අත්හදා බලන මෙයාලා ලෝකේ බලය ගන්න ප්ලෑන් කරනවාද? උතුරු කොරියාව හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්.